Hi everyone. කොහොමද ඉතින් ඔයාලට ගොඩක් කාලෙකින් ඔයාලා එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්නත් බැරි වුණා. ඉතින් මම මේ අද යන්නේ අපේ අම්මලාගේ ස්ටාෆ් එකත් එක්ක ගිය ට්‍රිප් එකක්. බලන්නකෝ අපි මේ කොහෙද යන්නේ කියලා. අපි අද යන්නේ කෑගල්ල ප්‍රදේශයේ තියෙන පින්නවල බලන්න. පින්නවල ගියාට අපි ගිය අලියනාතාගාරයටයි අපේ ගම පරිශ්‍රයටයි. ඉතින් ඔයාලත් මාත් එක්ක එකතු වෙලා අද අපේ ගමන එන්ජොයි කරන්න. අපි දැන් මේ නතර වෙලා ඉන්නේ අපේ උදේ ආහාරය ගන්න තැන. ඉතින් බලන්නකෝ මේ පැත්තේ ලස්සන. අපි අපේ උදේ කෑම එකත් අරගෙන මේ දැන් ඇතුල් වෙන්නේ අපේ ගම පරිශ්‍රයට. ඉතින් අපේ ගම තියෙන්නේ පින්නවල ප්‍රදේශයේ. මේක අපූර්ව සංකල්පයකට ගිය මුළු ගම්මානයක්ම හදලා තියෙන පරිශ්‍රයක්. ඉතින් ඔයාලත් අපිත් එක්ක එකතු වෙලා බලන්නකෝ මේ ගම කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. පුරාණ ගමක් හදලා තියෙනවා. ඉපැරණි ගම කියලා නම තියලා තියෙනවා. ඒ ඉපැරණි ගමේ පළවෙනි ගෙදර අපි මුලින්ම ආවේ අපේ ගමේ තියෙන වෙදගෙදරට. ඉතින් මේ වෙදගෙදර ඉන්ට්‍රොඩියුස් කරන ගමන් වෙදරාළ තමයි ඒ හිටියේ. ඉතින් බලන්නකෝ මේ පැත්තේ තියෙන ලස්සන, ඒ කියන්නේ ගමක් වගේම ලස්සනට හදලා තියෙන ආකාරය බලන්නකෝ. දැන් අපි ඉතුරු ටික බලන්න යන්න. ඉතින් ඔයාලත් එකතු වෙලා මේක එන්ජොයි කරන්න. මෙන්න මේ විදිහට වෙල්යායක් අයිනෙන් පුංචියට දොළ පාරක් වගේ ගලාගෙන යන විදිහට හදලා තියෙන මේ අපේ ගම පරිශ්‍රය අවසාන හරියේ තමයි අපි දැන් ඉන්නේ. ඉතින් බලන්නකෝ අපි මොකද කරන්න කියලා. අපි බලපු අපේ ගමේ අවසාන අංගය. මෙතන ලස්සනට පහන් හදනවා, පාත්තර හදනවා. ඉතින් ඔයාලටත් පේනවනේ. ඊළඟට අපි ගියේ අලියනාතාගාරයේ අලි නාන තැනට. අපි දැන් බලමු අලි කොහොමද නාන්නේ කියලා.
විදියකට අපි මේ ට්‍රිප් එක ගියේ සැටර්ඩේ එකක හරි සන්ඩේ එකක හරි. ඒ නිසා ගොඩාක් ක්‍රවුඩඩ් මෙතන. බලන්නකො ඉතින් මේ අලි රංචුව කොහොමද ගොඩට යන්නේ කියලා. චූටි අලි පැටියෙක්ව තුරුල් කරගෙන අම්මා කෙනෙකුත් ඉන්නවා. ඔයාලට පේනව නේද? ඉතින් අපි මෙතනින් අපේ ගමන අවසන් කරනවා. ආයෙ ට්‍රිප් එකක් ගියත් ඔයාලා එක්ක එකතු වෙන්නම්. Thanks for watching. Bye bye.